Namo tassa bhagavato arahato samma sambuddhassa. Namo tassa bhagavato arahato samma sambuddhassa. Namo tassa bhagavato arahato samma sambuddhassa. Buddhaṃ saranam gacchāmi, dhammāṃ saranam gacchāmi, saṅghāṃ saranam gacchāmi, dutiyampi buddhaṃ saranam gacchāmi, dutiyampi dhammāṃ saranam gacchāmi, dutiyampi saṅghāṃ saranam gacchāmi, tatiyampi buddhaṃ saranam gacchāmi, tatiyampi saṅghāṃ saranam gacchāmi. පාණාතිපාතා වේරමණී මුක්ඛාචාරා වේරමණී සික්ඛාපදං සමාදියාමි සාවාදා වේරමණී සික්ඛාපදං සමාදියාමි සීලාමේරය මජ්ජපමාදත්තානා වේරමණී සික්ඛාපදං සමාදියාමි සාදු 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 ඉතිපිසෝ භගවා අරහං සම්මා සම්බුද්ධෝ විද්‍යාඥාන සම්පන්නෝ සුගතෝ ලෝකවිදෝ Dhamma sarati satta deva manusaram buddho bhagavati Svakato bhagavata dhammo sanditiko akaliko බුද්ධ පරිනිර්වාණයෙන් පස්සේ ආනන්ද ස්වාමීන් වහන්සේ ගැන එතන කතාවක් නැහැ. තන්නිකර ශෝකයෙන් ඉඳලා තියෙනවා. අනුරුද්ධ මහ රහතන් වහන්සේ තමයි ඔක්කොම බැලුවේ. බුදුරජාණන් වහන්සේගේ පාත්‍රය සිවුරත් තුරුළු කරගෙන දෙවුරන් වෙහෙරට එනකොට මිනිස්සු වට වෙලා ආනන්දයන් වහන්සේ කෝ ඔබ වහන්සේ කලින් තනියෙන් වඩින්නේ නැහැ. බුදුරජාණන් වහන්සේත් එක්ක කලින් වඩින්නේ. අද ඇයි තනියෙන් වඩින්නේ කියනකොට පාත්‍ර සිවුරු පෙන්නද්දී මිනිස්සු හඬා වැටුණා. තමන්ගේ හිතේ දුකක් තියාගෙන අඬන මිනිස්සු මැදින් එන එක ආනන්ද ස්වාමීන් වහන්සේ ගොඩාක් දුෂ්කර වුණා. ඉතින් ආනන්ද ස්වාමීන් වහන්සේ මිනිසුන්ගේ හිත බන කතා කියා හදනවා. හදනකොට දෙවිවරු දැක්කා. තව 3 මාසයකින් ධර්ම සංගායනාව තියෙනවා. ආනන්දයන් වහන්සේ රහත් වෙලා නැහැ. මුන්නාන්සේ දුකෙන් ඉඳගෙන අනිත් අයටත් බන කියා ඉන්නවා. මේක ඉවරයක් වෙන එකක් නැහැ කියලා දෙවි කෙනෙක් කනට කොඳුරලා කිව්වා. බිලි බිලි ගගා බන කියා ඉන්නේ නැතුව පැත්තකට ගිහලා භාවනා කරන්න කියලා. දෙවි කෙනෙක් කිව්වා. ආනන්ද සයන්නාන්සේ ගල් ගැහුණා. තමන්ගේ හිතේ දුක තියාගෙන අනිත් අයගේ දුක නිවන්න බන කියද්දි දිවුරු සම්මේලන කළා. දෙවිවරුන්ගේ බලාපොරොත්තුවක් ආනන්ද ස්වාමීන් වහන්සේ රහත් වෙනවා බලන්න. 500ක් සංඝයා සමග රජගහ නුවරට වඩිනවා. රහතන් වහන්සේලාගේ උවමනාවක් ආනන්ද ස්වාමීන් වහන්සේ රහත් වෙනවා බලන්න. ආනන්ද ස්වාමීන් විතරයි රහත් වෙලා නැත්තේ දැන් මේ කණ්ඩායමේ. එක රහතන් වහන්සේ නමක් කිව්වා සංඝයා මැද, පින්වත් මහණෙනි මෙතන ඉන්න එක හාමුදුරු නමක්ගේ ඇඟෙන් විශ්ව ගන්ධ එනවා කිව්වා. සංසාර ගඳ එනවා කිව්වා.
කවුරු ගැනද මේ කියන්නේ? ආනන්ද ස්වාමීන් වහන්සේට ඒක ඊපහරක් වැදුනා වගේ වුණා. ආත්ම භාව 7ක් ඉපදෙන කෙනාත් රහතන් වහන්සේලා ඒ කෙනාටත් විශ්ව ගන්ධය සංසාර සැරේනවා කියලා කියනවා නම් අපි මොනුන්ද? ආනන්ද ස්වාමීන් වහන්සේ බුද්ධ කළා වුණා. වීරිය කළා, භවනා කළා. කුටියේ සැතපෙන්න යද්දී ඇඳේ අසුංගන ඉවසීමෙන් යුක්තයි. හෙට ධර්ම සංගායනාව. අද භාවනා කළ තවම rahat උන්නේ නැහැ. සැතපෙන්න ගියා. කලබලේ නැහැ. ඇඳේ අසුංගන පාදක පොළවෙන් ඉස්සුවා. හිස ඇඳට පාත් කළා. පොට්ටි තිබ්බේ නැහැ තවම. ඒ මොහොතේ අරහත්ත්වයටපත් වුණා. ඉඳගෙන සිටින, හිටගෙන සිටින, ඇවිදින, නිදාගෙන සිටින කියන ඉරියව් 4න් තොරව මේ බුද්ධ ශාසනයේ අරහත්ත්වයටපත් උනේ අපගේ ආනන්ද මහරහතන් වහන්සේ. උන්වහන්සේ උදෑසන සක්මණෙන් වාසය කරනවා. ධර්ම සංගායනාවට ඔක්කොම සංඝයා මේ පර්වතේ පාමුලට මේ වේබහර පර්වතේ මණ්ඩපයට වැඩලා ආනන්ද ස්වාමීන් වහන්සේගේ ආසනේ ඉතුරුයි. ඔක්කොම වැඩලා මහා කස්සප මුනිදුන් අහනවා, ඔය ආසනේ කාටද? ස්වාමීනි ආනන්දට. ඔය ආසනේ කාටද? ස්වාමීනි ආනන්ද කියනකොට ඒ තමන්ගේ කුටියේ හිටපු ආනන්ද ස්වාමීන් වහන්සේට දිව්‍ය ශ්‍රවණයෙන් ඇහිලා එතනින් පොළොව අස්සෙන් කිඳා බැහැලා ආසනේ මතුවලා. බුදුරජාණන් වහන්සේ හිටියනම් සාදුකාර දේවී ආනන්ද අපේ ශාස්ත්‍රඥ වහන්සේ නැති නිසා මම සාදුකාර දෙනවා කියලා මහා කස්සප මුනිදුන් සාදු සාදු ආනන්ද කියෝ. අපේ ආනන්දයන් වහන්සේගේ 이르දියක් දැක්කා කියලා සියලු රහතන් වහන්සේලා සාදුකාර දුන්නා. අකනිටා බ්‍රහ්ම ලෝකයේ දක්වා සාදුනාදී පැතිරිලා ගියා. ආකාශයෙන් වැඩම කරලා දොර සිදුරෙන් එතනට ඇතුළු වුණා කියලා කියනවා. ඉතින් ආනන්ද ස්වාමීන් වහන්සේ බොහෝ දෙනාට මේ වෙලාව මන්දි කියන්න සිත සැලසුවා. රෝහිණී නදියේ මෙතරත් එතරත් අවසානයේ ගොඩාක් කැලේම තමයි හිටියේ. බණ අහන්න එන මිනිසුන්ට ගොඩාක් බණ කිව්වා. එදා උන්වහන්සේ පිරිනිවන් පාන දවසේ ගංගාවේ රෝහිණී නදියේ ආකාශයේ තමයි පිරිනිවන් පෑවේ. ධර්මයේ දේශනා කළා මුළු ශරීරෙටම ගින්දර ඇවිලුණා. ධාතුන් වහන්සේලා බෙදිලා රෝහිණී නදියෙන් දෙපැත්තට ධාතුන් වහන්සේලා වින් වෙලා ගියා. අදටත් ඒ නදිය දෙපැත්තේ ආනන්ද ස්තූප ගරාවටලා තියෙනවා. එතනින් ලැබිච්ච දළදා වහන්සේ සහ ධාතුන් වහන්සේලා තමයි මේ ගල් නෑවේ බලන්නකො අසිරිය. මේ ගල් නෑවේ ශ්‍රී ආනන්ද මහන්සේ නඳන් වෙන්නේ.
මෙන්න මේ කතාව අහගන්න. මේක බොහෝම ඉස්සර වෙච්ච දෙයක්. හිමාලයේ ගංගානම් ගඟේ අයිනේ විශාල අඹ ගහක් තිබ්බා. මේ අඹ ගහේ අඹ හැදෙනවා. මේ පින්වතුන් විශ්වාස කරන්නේ මොකද මේ අපි කවුරුත් දැකලා නැති නිසා. නමුත් ඇත්තටම සිද්ධ වෙච්ච දෙයක්. කලයක් විතර හිටිය අඹ ගෙඩියක්. ඊට පස්සේ මේකේ අඹ කන්ට පුරුදු වුණා වඳුරු රැලක්. ඒ වඳුරු රැලේ හිටියා වඳුරු 80000ක්. ඒ වඳුරු 80000ටම එක නායකයෙක් හිටියා. මේ නායකයා දවසක් කිව්වා මෙන්න මේ අඹ ගහේ මේ ගඟ පැත්තට නැමිලා තියෙන අත්තේ අඹ ඉස්සලම කාපල්ලා. පුළුවන් නම් මලක් දැක්කත් කාපල්ලා, පුංචි ගෙඩියක් දැක්කත් කාපල්ලා, ඉදෙන්න නම් දෙන්න එපා. අපිට අනාගතේ අයහපත පිණිස පවතිනවා කියලා. ඔන්න ඉතින් සත්පුරුෂයෙක් නායකයෙක් අනාගතය ගැන කියලා යමක් කිව්වොත් එහෙම ඒක පිළිගන්න එක ඒ නායකයා යටතේ ඉන්න පිරිසගේ යුතුයකම. ඒ පිරිස ඒ විදිහටම කළා. පින්වත්නි මේ සංසාරයේ තියෙන සංසාර ස්වභාවය හරි පුදුමයි. අපි හිතන විදිහට නෙවෙයි මේවා වෙන්නේ. ඒක අඹ ගෙඩියක් හැදුනනේ දිමි කොට්ටක් අස්සේ. දැන් කොළ ටික තියෙනවා අඹ ගෙඩිය ඇතුලේ ලොකු වෙනවා පේන්නේ. ඒ අඹ ගෙඩිය කලයක් විදිහට හැදුණා. කලයක් තරම් විශාලව හැදුණා. ඉදුණා. සුවඳ පැතිරුණා. හොයා ගන්න බැරි වුණා. ඒ අනිත් අතුල අඹ තියෙනවා. අඹ ගෙඩිය ගඟට වැටුණා. ගහගෙන ගියා. ගංගානම් ගඟේ දිනාගෙන හිටපු බරණැස් රජුරෝ එදා දියකෙලි කෙල්ල උඩට එනකොට ඒ දැලට අහු වුණා අඹ ගෙඩිය. ඊට පස්සේ අඹ ගෙඩිය ගෙනල්ලා තියෙනකොට රජුරෝ දන්නෙත් නැහැ මොකද්ද මේ කියලා. ඇමතිවරු දන්නේ නැහැ මේ මොකද්ද කියලා. ඊට පස්සේ කව රජතුමනි මේව නම් මොනවද කියලා දන්නේ කැලේ යන මිනිස්සු. දරියක්කාරයෝ ගෙන්නෙව්වා. පරම්පරාවෙන් දරියන් කරන අය කැලේ යන අය ගෙන්නවා. අනේ රජතුමනි මේක හිමාලයේ හැදෙන අති දුර්ලභ අඹ වර්ගයක්. මේ අඹ ගෙඩිය හොයාගත් මේ දැක්ක එකත් පුදුමයි කිව්වා. හත්මුතු පරම්පරාවෙන් මෙහෙම අඹ ගහක් තියෙනවා කියලා අපි අහලා තියෙනවා. විස්තර අහලා තියෙනවා. අපේ මතකේ තියෙනවා අද දැක්කේ මේක අඹ ගෙඩියක් කිව්වා. එහෙනම් කාපන් කිව්වා උඹ. දැන් රජුරු දන්නේ නැහැ නේ විස ගෙඩියද දන්නේ නැහැ නේ. චූටි අඹ පෙත්තක් කපලා දුන්නා. ඉතින් ආයි ලෝකයක් නැහැ. ඇමතිවරුන්ටත් දුන්නා. අවසානයේ රජුරෝ කෑවා. රස නහර පිනා ගියා. හිත උමුතු වුණා. මෙවැනි අඹ කන්න නැත්තම් රජකම එපා කියලා හිතුණා. සේනාවත් පිරිවරාගෙන ගඟ දිගේ උඩට ගියා. අඹ කන්න කොච්චර ආසාවද කියනවනම් යන දවස් ගාන යන දුර රාජ්‍ය වෙන කෙනෙක් ආක්‍රමණය කරයිද ඒ මොනවත් මතක නැහැ රජුරවන්ට. එච්චර අඹේ රහයි. හොයාගෙන යනකොට හම්බ වුණා. ඊට පස්සේ රජුරෝ අඹ ගහ වටේටම ආරක්ෂාව දාලා ඒ අඹ කන්න ඕන කියලා නඹ එදා දවසේ කාලා පහවදා ඉතුරු කිඩි කඩා ගන්න ඕන කියලා රජුරෝ කඳුරු බැඳගෙන හිටියා. පුරුදු වෙලා ඉන්නවනේ 80000ක් වානරයෝ. දැන් දවල් කාලේ එන්න බෑ. රාත්‍රී කාලේ හොරින් ආවා. හොරින් ඇවිල්ලා අඹ කන්න පටන් ගත්තා. රජුරෝ දැක්කා. සේනාව ටික වට කරපල්ලා. එකෙකුටවත් පනින්න දෙන්න එපා. ඒ රජතුමාගේ හඬටම අර වඳුරු හිටපු තැන්වලම ගල් ගැහුණා. දැන් හිල්ලෙන්නේ නැහැ. කොළ හොයා ගන්නත් බෑ වඳුරු හොයා ගන්නත් බෑ. ඊට පස්සේ මොකද උනේ? නායක වඳුරාට මේක ඇහුණා. නායක වඳුරා කල්පනා කළා දැන් කවුරු හරි හිල්ලුනොත් විදිනවා. 80000ක් ගෙන් මේ ගහේ ඉන්නවා වඳුරෝ. මම නායකයා. මම බේර ගන්න ඕන මේ පිරිස කියලා. හිමීට ගහේ උඩ මාත්තකට ගිහිල්ලා ඒ වානරයන්ට 77 දිනකගේ බලය තිබ්බා කියනවා කායික ශක්තිය. ඒක පිම්මට පැන්න එහා පැත්තට. ගඟෙන් එහා පැත්තට. ඒ පයින් ගමන් ගඟේ පල්ල කොච්චරද කියලා හිතෙන් හිතාගත්තා. ඊට පස්සේ බැහැලා අර මේ දුරයි අර දෙපැත්තේ ගස් දෙකේ ලනුව බඳින දුරයි හිතෙන් හිතාගෙන
වැලක් කඩාගත්තා. මේ වැලක් කියලා හිතන්නකෝ. ඊට පස්සේ දැන් මේ කතාව අවසානයේ මේ ඉන්දක සමන් සෑය දෙන්නේ. ඒ නිසා හොඳට මතක තියාගන්න කොහොමද මේක කතාව සෑයකට එන්නේ කියලා. ඊට පස්සේ ඔන්න මේ දැන් එක පොටක් ඉනේ ගැට ගහගෙන අනිත් පොට අනිත් මේ ගහේ ගැට ගහලා එක පිම්මට පැන්නා. අමතක වුණා. එහා පැත්තේ ගහේ ගැට ගහන තිබ කොටස ඉනේ ගැට ගැහුවේ. එතකොට එහා පැත්තේ ගැටේ මේ ගහේ ගැට ගහන්න ලනුව මන්දි වෙනවා. වැල මන්දි වෙනවා. ඒක අමතක වුණා. මේ ලෝකේ කර්ම විපාක දෙන්න ගත්තට පස්සේ ඥානෙ ওই විදිහට තමන්ගේ මතකයෙන් ඈත් වෙලා යනවා. මේ කර්ම විශ්ය කියන එක ඒ තරම් බලවේගයක් පින්වත්නි. හොඳ හෝ වේවා නරක හෝ වේවා. දැන් මේ වඳුරට ඒක වෙන්නේ කර්ම විපාකේ දුක් විඳීමක් වෙනස. ඒ වගේමයි පිනත්. පිනත් බලවත් වුණාට පස්සේ කොච්චර අයහපත් දෙයක් මැද වුණත් ඒක යට යවලා පිනෙනවා. ඒ පින් තමයි මේ කරගන්නේ මේ පින්වතුන්. බලවත් පින්. ඊට පස්සේ මොකද කළේ එකපාරම රාත්තට පයින්නුවට ගැට ගහන්න කතාවක් නෑ ඇල්ලුවාත් ගැට ගහන්න මදි. සංඥාවක් දුන්නා. ඉක්මනට මගේ පිටෙන් එහා පැත්තට පැනගන්නilla. මේ ලෝකේ සත්පුරුෂයෝ තමාව මරු කටේ තියාගෙන අන් අයට පිහිට දෙනවා. ඒව කරන්නේ සත්පුරුෂයෝ. සාමාන්‍යයට ඒව කරන්න බෑ. හිතන්නවත් බෑ. මගේ ඇඟ උඩින් පළයල්ලා කියනවා. ඊට පස්සේ ඇඟ උඩින් දැන් වඳුර යනවා. ඕක අසට මේ රිංගල හිටියා රිලාතඩියෙක්. ඒ රිලාතඩියා සසරේ තරහකාරයා. අර තමාගේ පිටෙන් අනිත් අය ඊතර කරවන කෙනා මහ බෝධිසත්වයෝ. අර රිලාතඩියා දේවදත්ත ගානට එනවා. ඊට පස්සේ අවසාන වෙනකල් හිටියා. ඉඳලා උඩ අත්තක ඉඳලා පැන්නා ඇඟට. පැනලා මෙහිම පපුව බදාගෙන හීරුවා. හූරාගෙන හමත් ගලවාගෙන ඒ කොච්චර පැන්නද කියනවනම් වේගයක් ඒ පපුවට ගහව අතින් ගහනකොට ඒක ගිහිල්ලා වැදුනේ හදවතේ කියනවා හැම පසාරු කරගෙන. ඒත් අතෑරියේ නෑ. ඊට පස්සේ එයත් එතරම් කල් හිටියා. මේ ඔක්කොම රජ්ජුරුව බලාගෙන හිටියේ. රජ්ජුරුවන්ට පුදුම හිතුණා. පුදුම හිතුණා කොහොමද මෙහෙම කරන්නේ? ඊට පස්සේ රජ්ජුරුව මොකද කළේ? ඉක්මනට කිව්වා එළි වෙනකල් මේ වඳුරු මේ රජා බිමට වැටෙයි කියලා දැල් වලින් අල්ලගන්න කිව්වා. ඊට පස්සේ එළි වෙනකල් අල්ලගෙන ඉඳලා පාන්දර ජාමේ හිමීට ඒ වඳුරු රජතුමා මේ බිමට අරන් තියලා සාත්තු සප්පයන් කළා. සාත්තු සප්පයන් කරලා සුව කරන්න හැදුවා. ඊට පස්සේ කිව්වා මට පුදුමයි කිව්වා ඔබ කරපු දේ. මිනිස් වචනෙන් කතා කළා. කිව්වා රජ කෙනෙක් වුණාම නායකයෙක් වුණාට පස්සේ අනිත් අය වෙනුවෙන් තමන්ගේ යටතේ ඉන්න අය වෙනුවෙන් කැප වෙන ධර්මයේ මං කළේ කිව්වා. ඒ අය ඊතර වෙලා ගියා 80000 බේරුණා කිව්වා. ඒ නිසා මට දුකක් නෑ කිව්වා. රජතුමාට ධර්මයේ ගැන කියලා දුන්නා ජනී ජනයා වෙනුවෙන් කැප වෙලා. ඊට පස්සේ මොකද උනේ අර මේ රජතුමාට හරි බුදුමයි. රජතුමා සිරසින් වන්දනා කළා අර වානර රජතුමාට. ඊට පස්සේ ඒ වඳුරු රජා මැරුණා. මැරුණාට පස්සේ ආදාහනය කළා. ආදාහනය කළා අර කපාලේ හිස් කබල අගත්තා. ආදාහනය කරපු තැන ස්තූපයක් හිටුවා. ගැඩොල් වට කළා ඒ භූමිය කාටවත් පෑගෙන්නේ නැති භූමියක් කරා. මලින් මානින් පිදුවා. අර ගත්ත කපාලේ හිස් කබල රාජ්‍ය දරගෙන රාජ්‍ය මැදදී ස්තූපයක් හදලා දිවිහිමියෙන් වන්දනා කළා. මාස 4ක දැවැන්ත වටලෑමකින් පසු විජිතපුර බලකොටුව බිඳහෙලීමේ තීරණාත්මක අවසාන සටන ආරම්භ වුණා. දකුණු ద్వාරය බිඳහෙලීමේ වගකීම පැවරුවනේ දසමහා යෝධයන්ගේ නායක නන්දිමිත්‍ර සහ සුරනිමල යෝධයාටයි. කඩොල්ලෙතු බලකොටු දොරටුවට පහර දෙද්දී සතුරන් ප්‍රාකාර මුදුනේ සින දිය කළ යකඩ්
කඩොල් එතුගේ පිට මතට වත් කළා. ඒ සමගම බලකොටුවේ රියන් 18ක් උස ඇති දැවැන්ත යකඩ දොර කඩොල් එතු මතට කඩා වැටෙන්නට පටන් ගත්තා. එසැනින් ක්‍රියාත්මක වූ නන්දිමිත්‍ර කඩා වැටුණු ඒ මහා යකඩ දොර තනිවම තම දැකින් අල්ලා ගත්තේ. මේ වීර ක්‍රියාවත් සමග නන්දිමිත්‍ර සහ කඩොල් ඇතු අතර වසර ගණනාවක් පැවති වෛරය අවසන් වී ඔවුන් මිතුරන් බවට පත් වුණා. විජිතපුර බලකොටුවේ වඩාත්ම ශක්තිමත් නැගෙනහිර ద్వාරය ඉදිරිපිට සිටියෝ හෙළයේ බල සම්පන්නව යොදයන් තිදෙනා මහාසෝන ගෝටයිම්බර සහ තේරපුත්තාබය යන තිදෙනා එකම අරමුණකින් යුතුව සතුරු බලකොටුව දෙස බලා සිටියා. මහාසෝන යෝධයා වේගයෙන් දිවගොස් තම මහා බාහු බලයෙන් සහ උරහිසෙන් ගල් ප්‍රාකාරයට වැරෙන් පහරක් එල්ල කළා. ඒ අතරම ගෝටයිම්බර යෝධයා අකුණක් මෙන් සතුරු බැමිමතින් පැන සතුරන් මැඩ පවත්වමින් ඉදිරියටම එදුනා. අවසානයේ තේරපුත්තාබය යෝධයා තම රියන් දහසජක් දිගැති මහා යකඩ් මුගුරෙන් එල්ල කළ ප්‍රහාරයෙන් නැගෙනහිර දොරටුවේ යකඩ් අගුළු සුණු විසුණු වී ගියා. මහා හඩක් නංවමින් නැගෙනහිර ద్వාරය විවෘත වූ අතර සතුරු බලකොටුව ඇතුළට හෙළ සේනාව රොද බැදී ගලා ආවා. ඔවුන්ගේ ඒකාබද්ධ ප්‍රහාරය හමුවේ උතුරු සහ බටහිර ద్వාරයන්හි සතුරු බලය මුළුමනින්ම බිඳ වැටුණා. උතුරු සහ බටහිර දොරටු සුරක්ෂිත කිරීමේ වගකීම බරන කංචදේව, පුස්සදේව සහ ලබියවසබ යන යෝධයන් 4 දෙනාට පැවරුණා. කංචදේව සහ ලබියවසබ තම අප්‍රහත ශක්තිය යොදා ගනිමින් සතුරු බලමුළු බිඳගෙන දොරටු වෙතටම ළඟා වුණා. ගරණ සහ නුස්සදේව තම අසමසම දුනු ශිල්පයෙන් බලකෝටු පවුරු මත සිටි සතුරු දුනු සෙබළුන්ව එකින් එකා නිහඬ කළා. විජිතපුර බලකොටුව මුළුමනින්ම යටත් කර ගැනීමට නම් එහි 4 දිසා ద్వාරයන්ම අත්පත් කර ගත යුතු වුණා. Oh. එහෙමද? ඒකයි බා. නොදින්න බා. ඔව්.
වහල් දැම්මට උඩින් මේ අහන්නකෝ මේ හරිය සද්ද බද්ද නැති හින්දා නේද බං මේ වහල් පිටුපාර දෙකක් වෙන්නේ මෙතන ඉස්සරහා වතුර වැක්කේ මේ ඉස්සරහා